ආයිබෝවන් කොහොමද යාලට මේ ලස්සන දවසේ අවදි වෙන්න මං ඊයේ වගේම අදත් පින් කරලා ඒකම හේතුවක් මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න මේ ලස්සන දවසේ මම කියන්න හදන්නේ අපේ ආදරේ ජීවිත කතාව අවුරුදු 11කට කලින් පටන් ගත්ත ඒ ගමන අද වෙනකොට අපි ගොඩාක් දුර ඇවිල්ලා සමරන්න නම් ටිකක් අපි කල් දැම්මා රටේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය නිසා. ඒව යථා තත්ත්වයට පත් වුණාට පස්සේ අපි පුංචි කේක් එකක් හදලා ගෙදර පුංචියට සැමරුවා අපේ ඒ ලස්සන දවස. කේක් එක නම් ඉතින් හැම කෙනාම හදන්න දන්න දෙයක් නේ. මේක මම හැදුවේ මගේ පුංචි රෙසිපි එකකට අනුව. ඒ කියන්නේ ලොකු රෙසිපි නැහැ. නමුත් මම හදන ක්‍රමයකට තමයි මේක මම හැදුවේ. මේ විශේෂ දවස වෙනුවෙන් අපි පුංචි ෆොටෝ ෂූට් එකක් කරලා තියුනේ මීට මාස 1මාරකට විතර කලින්. ඒ ෆොටෝ ෂූට් එක දැම්මේ නැහැ. මොකද රටේ තිබුණ තත්ත්වය හොඳ නැති නිසා. ඇත්තටම මේ ෆොටෝස් ටික ගත්ත නිසා දැම්ම මිසක් මේ වෙලාවේ නම් කීයටවත් අපි වගේ ෆොටෝ ෂූට් එකක් කරන්න නැති වේවි. ඒ ෆොටෝ ෂූට් එක කලින්ම කරන්න සිද්ධ වුණේ මම ඒකට ගත්ත ඇඳුම ඉස්සරහට අඳින්න බැරි වෙනවා කියලා මම දන්න නිසා. මොකද ප්‍රෙග්නන්සි එකත් එක්ක මමත් වෙනවනේ. ඉතින් අපි ෆොටෝ ෂූට් එක කලින්ම කරා. මොකද ඒ ඇඳුම් අඳින්න බැරි වෙන නිසා. ඉතින් මේ විදිහට චූටි කේක් දෙකක් හදාගත්ත මම ඊළඟට ඒක අයිසින් කරන්න පටන් ගත්තා. මේ කලාවේ නිපුණෙක් නොවුන මට යන්තම් අයිසින් කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මේ තියන්නේ මම හදුව කේක් එක. මේ දවස්වල ප්‍රෙග්නන්සි එකේ ඉන්න නිසා පුළුවන් තරම් අඩුවෙන් කිමිකල් යූස් කරන්න මම මේ පුංචි කේක් එක හදන්න පටන් ගන්නකොට හිතාගෙන හිටියේ මේ ඩිසයින් එක නෙමෙයි. හැබැයි අවසානයේට මං හදලා තියෙන්නේ සන්ෆ්ලවර් එකක්. මේ වගේ තමයි අපේ ජීවිතෙත්. අපි බලාපොරොත්තු වෙන හැමදේම පර්ෆෙක්ට් ඒ විදිහටම වෙන්නේ නැහැ. නමුත් අපිට සිද්ධ වෙනවා ජීවිතේ ගලපගෙන ඉස්සරහට යන්න. අපි දෙන්නත් ඒ වගේ දෙන්නෙක්. මීට අවුරුදු 11කට කලින් ආදරය කරන්න පටන් ගත්ත අපි අවුරුදු 11කට කලින් කිව්වට ඊට චුට්ටකට කලින් ආදරය කරන්න පටන්ගෙන අපි ආදරය වෙනුවෙන් එකිනෙකාට ආදරය ප්‍රකාශ කළාට පස්සේ අවුරුදු 8ක් ගියටත් පස්සේ තමයි අපි විවාහ වුණේ. ඒ අතර කාලය අපේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වුණා. හැමදේම බිඳුවේ ඉඳන් පටන් ගත්ත අපිට අපේ ජීවිතේ මෙන්න මේ අතීත කාල ඔක්කොම අපි ගත කළා. මේ තියෙන්නේ අවුරුදු මේ ඉන්නේ අපි දෙන්නා මීට අවුරුදු 2කට ඉහළ ඉඳන් අවුරුදු 11ක් විතර වෙනකම් අපේ කතාව. මේ කතාව ලේසි වුණේ නෑ. ගොඩාක් ප්‍රශ්න බාධක මැද තමයි අපි මේ ගමන ආවේ. මෙන්න මෙදා තමයි අපි ෆොටෝ ෂූට් එක කළේ. මේ ෆොටෝ ෂූට් එක කරපු තැන අපිට විශේෂයි. කාලු කොටුවේ අපි මීට කලින් අපේ වෙඩින් එක දවසෙත් අපේ ෆොටෝ ෂූට් එක කරේ මෙන්න මේ ලේන් එකේම ගෝල් ෆෝට් වල. ඉතින් අපි එතනටම එදා ගියා. අපිට ඒ කියන්නේ වෙඩින් එකෙන් ආය අවුරුදු 3කට පස්සේ එතනටම ගිහිල්ලා අපි ෆොටෝස් ටිකක් ගත්තා අපේ ජීවිතේ මතක වෙනුවෙන්. මේ හැමදේම අපි කරන්නේ මතක පරිස්සම් කරන්න වගේම මේ ජීවත් වෙලා ඉන්න කාලේ පුංචි සතුටක් ලබන්න. ඔන්න ඔතන තමයි අපේ වෙඩින් ෂූට් එකේ වැඩිපුර ෆොටෝස් තියෙන්නේ. ඒ ෆොටෝස් ටික අරගෙන ඒ මතක අපේ ජීවිතයට එකතු කරගෙන අපි දෙන්න කාලේ ටවුන් එකටත් ඇවිල්ලා තවත් චුටි වැඩ ටිකක් කරගෙන එදා ගෙදර ආවා. මේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒ කියන්නේ
වෙනස් වෙන පටන් ගත්ත කාලයක්. මේ තියෙන ඉදාගත්ත ෆොටෝස් ටික. අපේ ජීවිතේට චූටි පිටියක එකතු වෙන්න යන කාලයක්. ඉතින් හැමදේම ටිකක් වෙනස් විදියට දැනෙනවා තියෙන්නේ. අවුරුදු 11ක ආදර කතාවේ වෙනස්ම පරිච්ඡේදයක් තමයි අපි මේ දවස්වල ලියාගෙන යන්නේ. ඉතින් මේ හැමදේම කරේ බොහොම පරිස්සමට චූටි පැටියෙක් බණ්ඩේ ඉන්න නිසා. මේ තියෙන්නේ අපි දෙන්නා මීට අවුරුදු 3කට කලින්. ඉතින් අවුරුදු 3කට නෙමෙයි අවුරුදු 11කට කලින් පටන් ගත්ත අපේ කතාවේ අපි ගොඩාක් දුක් මුසුතෙන් රස මුසුතෙන් දුක සැප සමබර වෙච්ච තැන් බැලන්ස් නොවුන තැන් හැමදේම පහු කළා තමයි අද මෙතනට ආවේ. මින් ඉදිරියටත් අපේ මේ ගමන මේ වගේම ලස්සනට යනවා. හැබැයි ගමන පහසු නෑ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් ඔයාලගේ ජීවිතේ වාසනාවන්ත ආදරයක් මුණ ගැහෙන්න කියලා. ඉතින් අදට මං ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.